රේකී බටහිර බෙහෙත් සහ අපේ ලෙඩ රෝග ගැන විස්තරාත්මක කතාව. Detailed discussion on Reiki, Western medicine and our ailments based on Mari Hall's Reiki for common ailments, a practical guide. සුවදිය වෙටින් ඉදිරිපත් කිරීමකි. අද අපි කතා කරන්නේ රේකි වගේ ශක්ති ප්‍රතිකාර ක්‍රම සහ සාමාන්‍ය බටහිර බෙහෙත් ක්‍රම දෙකෙන්ම ලෙඩ රෝග දිහා බලන විදිය ගැනයි. මැරි හෝල් කියන මහත්මියගේ පොතේ තියෙන විදියට ලෙඩ රෝග 80කට වගා ප්‍රමාණයක් ගැන මෙහි විස්තර කරනවා. හැම ලෙඩකටම බෙහෙත් දෙන ડોක්ටර්ස්ලා දකින විදිය, අලෝපතික් view වගේම ස්වභාවික විදියට දකින විදිය, natural healing view. ඒ වගේම අපේ හිතේ ඇතිවන හේතු, emotional causes මොනවද කියලාත් පැහැදිලි කරනවා. මේ හැම ලෙඩක්ම ගොඩක් වෙලාවට වර්ග කරලා තියෙන්නේ ඒවා බලපාන ප්‍රධාන ඇඟේ පද්ධතිය අනුවයි. මේ අතරේ හදවත, පෙනහළු, අක්මාව, සම වගේ තනි පද්ධතිවල ලෙඩ තියෙනවා වගේම අධික ටෙන්ෂන්, මහන්සිය වගේ පද්ධති ගණනාවකට බලපාන ලෙඩක් තියෙනවා. උදාහරණ කිහිපයක් ගත්තොත් ලේ ඌනතාවයේ ඇනීමියා හැදුනාම නෝමල් විදියට කියන්නේ ඇඟේ රතු රුධිර සෛල RBC මදි වෙන එකටයි. ඒත් ස්වභාවික ක්‍රමවලින් බලනකොට මේක වෙන්නේ ඇඟට හරියට පෝෂණය නොලැබීමෙන් නැත්නම් අක්මාවේ දුර්වලතාවයකින්. හිතේ පැත්තෙන් බැලුවොත් ලේ කියන්නේ ආදරයට වගේ හැඟීම් වලටයි. ඉතින් හිතේ බය, තරහ, දුක වගේ දේවල් එළියට නොදා හිර කරගෙන ඉන්නකොට ඒ ආදරේ ශක්තිය මදි වෙලා ලේ ඌනතාවය එනවා. ඊළඟට අධික රුධිර පීඩනය, හයි ප්‍රෙෂර් කියන එක ડોක්ටර් විදිහට බැලුවොත් රුධිර නාලවලට වැඩිපුර ප්‍රෙෂර් එකක් එන එක. ඒකට ප්‍රධානම හේතු වෙන්නේ වයස, කෑම, තරබාරුව වගේ දේවල්. ඒත් ස්වභාවික ක්‍රමවලින් ගත්තොත් මේකට ලොකුම හේතුව ටෙන්ෂන් එක. ඒ වගේම හිතේ තියෙන තරහ, දුක, කලකිරීම වගේ හැඟීම් එළියට නොදා ප්‍රෙෂර් කුකර් එකක වගේ හිර කරගෙන ඉන්නකොට ඒ පීඩනය ඇඟට එනවා. කුරුලෑ ඇක්නි කියන එක බටහිර විද්‍යාවෙන් ගත්තොත් හෝමෝන වෙනස්කම් නිසා සමී තෙල් ග්‍රාන්තිවල ආසාදනයක්. හැබැයි ස්වභාවිකව බලනකොට මේක වෙන්නේ සීනි, කිරි, තෙල් වගේ කෑම වැඩිපුර කාලා ලේ ඇඹුල් ගතියට පත්වනාමයි. හිතේ පැත්තෙන් ගත්තොත් විශේෂයෙන් යෞවන වයසේදී තියෙන තරහ, කලකිරීම වගේ දේවල් හිතේ හිර කරගෙන ඉන්නකොට ඒ තරහ සමෙන් පිටවීමක් විදිහට කුරුලෑ එනවා. අන්තිමට ඇදුම ඇස්මා ගැන කතා කළොත් සාමාන්‍ය විදියට මේක පෙනහළුවල සෙම හදලා නාලිකා තද වෙන ලෙඩක්. ස්වභාවිකව බලනකොට මේකටත් වැරදි කෑම, කිරි, සීනි වගේම දුර්වල වකුගඩු බලපානවා. ඒත් හිතේ පැත්තෙන් බැලුවොත් මේක හැදෙන්නේ ගොඩක් වෙලාවට Tamanට නිදහසේ හුස්ම ගන්න හිතේ ඉඩක් මදි වුණා වගේ හැඟීමක් එනකොටයි. කවුරු හරි වැඩියෙන් ආදරෙන් හිර කරගෙන ඉන්නවා වගේ දැනෙනකොට ඒ චෝක් වෙන ගතිය ඇඟට එනවා. ඉතින් මේ ශක්ති ප්‍රතිකාර දර්ශනයෙන් කියන්නේ ඇත්තටම අපේ ඇඟේ හැදෙන හැම ලෙඩක්ම අපේ ඇතුළාන්ත ලෝකින් එවන පණිවිඩ වගේක් බවයි. ඒ නිසා සුව වෙන්න ඕනේ නම් මේ යටින් තියෙන හිතේ අවුල් සහ ශක්තිය අවුල් හදාගන්න වෙනවා. ඒකට කාලය අවශ්‍යයි. ඒ නිසා යවුන් කියන්නේ හොඳම දේ සෙමින් සිදුවේ. Slowly is holy කියලා.